දවසක් කියලා මම හිතනවා. මොකද අපේ පාසල කියන්නේ අධ්‍යාපනයේ නම් මානයන් සොයා යන අභියෝග වලට අභියෝග කරන පාසලක්. ඉතින් අද මම හිතනවා ඔයාලා මේ වැඩසටහනට තෝරගත්තේ හරිම පාසල. මොකද කුසලතා පාසල ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම තියෙන්නේ. මම හිතන්නේ අපේ කුසලතා පාසල විතරයි. ඉතින් අපේ ළමයි හැමෝටම මේක හොඳ අත්දැකීමක් වුණා කියලා හිතනවා. ඉතින් මේ කුසලතා අපේ පාසලේ අපි කරන්නේ උඩුගම්බලා පීනනවා වගේ වැඩක්. ඉතින් මේකට හොඳ සවියක් කියලා හිතනවා අද මේ වැඩසටහන. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලය කිව්වොත් ඒක මගේ පුංචි හීනයක්. ඉතින් අද මට දැනෙනවා ඒ මගේ හීනේ ඉන්න ඒ තැනට යන්න මම ආසාවෙන් ඉන්නේ ඒ තැනට යන්න. ඉතින් එතන ඉන්න අයියලා කළා අද අපිව බලන්න වගේ හැඟීමක් මට දැනෙනවා. ඉතින් හරිම සතුටුයි. ඒ විතරක් නෙමෙයි අපේ ලොකු සර් නිතරම කියන කතාවක් තමයි අපි මේ උපන් භූමියට ණය නැති මිනිස්සු වෙන්න ඕන කියලා. මම හිතන්නේ ඒකට හොඳම උදාහරණය තමයි මේ අයියලා අක්කලාගේ වැඩ ලෝකයට අත්කලා ක්‍රියාපෘතිය. මොකද ඔබත් ඉගෙන ගන්න ගමන් අපේ පාසලට මේ ලබා දුන්නු භාණ්ඩ මේ වැඩසටහන මම හිතන්නේ අපිට ලොකු අත්කලක් වුණා අපේ මේ ක්‍රියාවලියට. ඉතින් ගොඩක් සතුටුයි අද දවස ගැන. ඒ විතරක් නෙමෙයි අද දවසේ මේ දේශනය මෙහෙයපු දේශකතුමියටත් කොළඹ විශ්වවිද්‍යාලයේ දිනසරු ව්‍යාපෘතියේ අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ උසස් අධ්‍යාපනය සාර්ථක කරගන්න කියලා කුසලතා පාසලේ හැමෝම වෙන්නේ මම සුභාසිරිය කරනවා. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ අපේ පාසලෙත් ඇති කොළඹ විශ්වවිද්‍යාලයට යන්න ආසාවෙන් ඉන්න සහෝදර සහෝදරියෝ. ඉතින් අපි කවදා හරි දවසක ඔබේ විශ්වවිද්‍යාලයේ පහස විඳ ගන්න එනවා කියන පණිවිඩය දෙනවා. ඉතින් ජීවිතය ජය ගන්න පාසලෙන් දැනගන්න නොපමාව එක්වෙන්න හරිමකට පිවිසෙන්න අපි සැඟවුණ පාසලේ කුසලතා ලෝකෙට කියන අපි කුසලතා පාසලේ විදුදරු විරුදනාට ස්තුතියි. ජාතිය අධ්‍යාපනයට පනපවන කුසලතා පාසලට පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ පැමිණි අයියලා අක්කලාටද මේ වැඩසටහන මේක උපදේශකතුමියටද මම මේවින් ස්තුතිවන්ත වෙනවා. වැඩලොවට අත්දැකලා කිවිසරු ව්‍යාපෘතිය මගින් සිදු කරපු මේ වැඩසටහන අපිට ගොඩක් වටිනවා. මම මේ ඉස්කෝලේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 193ක් ගත්ත ශිෂ්‍යයෙක්. ඒක නිකන් කඩේමක් විතරයි. නමුත් මේ ඉස්කෝලේ වෘත්තීය කුසලතා සංවර්ධනය කරමින් මම ඉදිරියට යනවා. මේ හැම ඉස්කෝලේකටම මම කියන්න කැමතියි පාඩම් කරලා විභාග පාස් කරලා විතරක් වැඩක් නැහැ. අපි දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය කරමින් තමයි ජීවිතේ සාර්ථක කරගන්න ඕන. මම බය නැතුව කියනවා අපේ කුසලතා පාසල සිදු කරන්නේ ඒ දේ තමයි කියලා. අපි දැනුම ආකල්ප කුසලතාවලින් සංවර්ධනය වෙච්ච ළමයි කොට්ටාසයක් තමයි බිහි කරන්නේ. ඒ ගමනට අද මේ කරපු වැඩසටහන ගොඩක් අත්දැකලා වුණා. අපි ගොඩක් දේවල් අද ඉගෙන ගත්තා. ඒ හින්දා මම කියනවා ඔයාලට ගොඩක් ස්තුතියි. මේ කොළඹ විශ්වවිද්‍යාලය ආපු අයියලා අක්කලාට මම ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක මින් ඉදිරියටත් මේ වගේ වැඩ කර සිදු කරන්න කියලා. තව මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා ඉන්න විශ්වවිද්‍යාලයේ තවත් අත්දැකීම් ලබන්නට කියමින් මම යනවා. ඔබ සැමට ස්තුතියි. මට මොන බැලුරියක්ද? ඒක හිම වෙන්නේ මොකද? ඒ ආදරණීය දරුවන්ගේ මහසක සිනහරල්ල කේන්ද ඔබ ගෙනාවු ඒ උත්සාහය. ඔබ ඊයේ රාත්‍රියේ බස් එකේ යනකොටත් මට මැසේජ් එකක් දාලා තිබුණා. අපි රෑ මේ දැන් තමයි gadu අරගෙන පිටකොටුවේ පිටත් වෙන්නේ කියලා. ඔබ ලොකු වෙහෙසක් කරා. ඒ වගේම ඔබ මුදල් හොයා ගන්න ලොකු වෙහෙසක් කරා. ඔබට යම්කිසි ආධාර උපකාරයේ සියලුම කරපු කෙනාට ඒ සියලුම අයට ඔබ මහන්සි වෙච්චි වචනකින් හෝ ඔබේ දායකත්වයේ දුන්නු ඒ ආදරණීය හැමෝටම ඔබේ කමිටුවේ ඔබේ ව්‍යාපෘතියේ කණ්ඩායමේ ඒ සියලු දෙනාටම ඔබේ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඔබේ යම්කිසි ඉලක්කයක් තියෙනවා නම්
ඔබේ අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ ඔබට සාක්ෂාත් කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියන ප්‍රාර්ථනා කරනවා. ආදරණීය දුවේ පුතේ, ඔබට මායගේ අවස්ථාවක් හම්බුණා. ඒ වගේම ඔබට අඩුපාඩු වෙලා තිබිච්ච දේවල් ගණනාවක් හම්බ වුණා. මම හරි ආසයි ඔබ හෙට ඉඳන් ඒ ඇඳුම් ඇඳලා ඒ ආරක්ෂිත උපකරණ බලන්දලා ඔබ අලුත්ම වීඩියෝයක ලියෝ සමාජයට පින් සිද්ධ වෙන්න ඔබේ කුසලතා පාසලේ channel එකේ ලබන සතිය වෙනකොට දකින්නවා බලන්න. මම සිහිනම වාගෙන ඉන්නවා. මට ඇත්තටම ඔබ ඒ විදිහට ඇඳලා ඔබ එහෙම වැඩ කරනවා මට බැරිලා පේනවා. ඉතින් ආදරණීය දෙවියන්ගේ ඔබ තමයි මේ රටේ ජීවනාලිය, මේ රට වෙනස් කරන්න ආපු ඔබ තමයි පිරිස. මේ රටේ පාසල් දහසස් ගානව උඩු යටි කරලා ඔබයි වෙනස් කරන්නට ඕන පිරිස. ඔබට ඒ ශක්තිය තියෙනවා, ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඔබ අත්කලක්කමින් මේ ගමනට ශක්තියක් එවි. සහෝදර ආචාර්ය මණ්ඩලය ඔබ පිටිපස්සෙන් සිටගෙන සිටීවි. එහෙනම් වැඩිදුර කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සම්පත් භායකත්වයේ සපයපු මේ සියලු දෙනාට ආදරණීය ලියෝ සමාජයේ දිවිසරු ව්‍යාපෘතියේ සියලුම මෙතන හිටියත් නැතත් සියලු සමාජිකයන්ට විල්පද බණ්ඩාරනායක කුසලතා පාසලේ උපහාරය පිරිනමන අතර ඔබ යම් කිසි ප්‍රාර්ථනයක් සහ අරමුණක් ඇතුවා නම්, ඔබ සිතවිල්ලක් සිතුවා නම් මෙයයි සිදුවිය යුත්තේ කියලා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්නට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාට නැවත වතක් විල්පද බණ්ඩාරනායක කුසලතා පාසලේ උපහාරය පිරිනමන සියලු දෙනාට ස්තුතියි. ආදරණීය අක්කල අයියලා හැමෝටම ආයිත් ලස්සන අත්වල සන්නාදයක් දෙමු එයාලගේ කැපකිරීම වෙනුවෙන්. නංගි මල්ලි ඔයාලා දැන් උදේ ඉඳන් වැඩසටහනට සම්බන්ධ වෙලා ටිකක් මහන්සියෙන් ඇති. හැබැයි ඔයාලා හැමෝම හොඳට වැඩසටහන අහගෙන හිටියා. ඉතින් ඇත්තටම අපිට ගොඩක් සතුටුයි ඔයාලා ඒ වගේ අවධානයක් දීලා මේ වැඩසටහනට සම්බන්ධ වුණ එක සම්බන්ධයෙන්. ඉතින් අපි පුංචි ඔයාලට පුංචි තෑග්ගක් සූදානම් කරලා තියෙනවා. තෑග්ගක් කිව්වට මේක පුංචි මතක සටහනක්. මොකද ඔයාලා පාසල් යන පුංචි නංගිල මල්ලිලනේ. ඉතින් ඔයාලටත් හීන ඇති විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න, කොළඹ විශ්වවිද්‍යාලයට යන්න. ඉතින් අපි අද ඔයාලා බලන්න ආපු නිසා අපි ඔයාලට පුංචි මතක සටහනක් ගෙනාවා. ඉතින් බොහොමත්ම ආදරයෙන් සහ ඔයාලට ඒක ගොඩක් සතුටින් අපි පිළිනමන්නේ. ඉතින් ඒ පුංචි තෑග්ගත් ඔයාලට අක්කලා අයියලාගෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් නංගි මල්ලි අපේ වැඩසටහනේ අවසාන අදියර විදියට ඔයාලට අද දවසේ වැඩසටහනට සම්බන්ධ වුණ සියලු දෙනාටම ස්තුතිය පිරිනමන්න මම ආරාධනා කරනවා.